මම දර්ශන උතුවාඩිගේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නාගයන්ගේ ඉතිහාසය ගැන. ගත්තොත් එහෙම පැරණි පර්සියාවේ තිබුණා නගරයක්. ඒකේ නම තමයි මිඩියාව. මිඩියාවේ තිබුණා වෙනම නගරයක්. ඒක තමයි ඔය බෞද්ධ ඉතිහාසය තුල අග්‍රනිෂ්ඨා නැත්නම් අගනිතා බ්‍රහ්ම ලෝකය කියලා හඳුන්වන්නේ. ඒකේ නම තමයි අග්‍රනිෂ්ඨා. ඒකින්ද තමයි නාගයෝ පැමිණියා කියලා කියන්නේ. හරි. මේගොල්ලෝ කලින් ඔය වෙලෙන්දෝ විදිහට මහමුහුදේ විශාල කාර්යභාරයක්, ඒ කියන්නේ වෙළඳාම සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් කරා කියලා සඳහන් වෙනවා. ඔය ඉතිහාසඥයෝ ප්‍රකාශ කරනවා නාගයෝ තමයි පැරණි ඉන්දියාවේ සහ පර්සියාව අතර වෙළඳාම සම්බන්ධව හිටපු පිරිස කියලා. එතකොට මේගොල්ලෝ ලංකාව එක්ක සම්බන්ධ වෙනවා සමහර ලාවට. දැන් ගත්තොත් එහෙම ඔය බුදුහාමුදුරන්ගේ ඉතිහාසයට පවා මුන් සඳහන් වෙනවා. මේගොල්ලෝ යවන කියලා තමයි ලංකාවේ හඳුන්වන්නේ. යවන පිරිස් කියලා ඔය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ඔය පණ්ඩුකාභය රාජ්‍ය ඉතිහාසය තුල මහා වංශයේ පවා සඳහන් කරනවා යවන රාජධානියක් පවා මෙහි තිබුණා කියලා. ඒ කියන්නේ යවනයන්ට වෙනම ප්‍රදේශයක් වෙන් කරලා තියෙන්න ඇති. ගත්තොත් එහෙම මේගොල්ලෝ ඊට පස්සෙත් ලංකාවේ වෙළඳ කටයුතු වලට හවුල් වෙලා ලංකාව තුලම වාසය කරලා තියෙනවා. එකෙන් යම්කිසි ජන කොටසක්. එතකොට ගත්තොත් එහෙම මේගොල්ලෝ මහා සම්මත රජුරුවන්ගේ ඉඳලා හිරණ්කසබ් රජුරුවෝ දක්වාම ලංකාවේ විවිධ ජනවිත්ති වල හිටියා කියලා සඳහන් වෙනවා. මේගොල්ලන්ව ජනප්‍රවාද වලට එනකොට උරග විශේෂයක් කියලා තමයි සමහර ලාවට හඳුන්වලා තියෙන්නේ. හරි. හැබැයි මිනිස්සු කියලා මේක පැහැදිලි වෙනවා. හරි. එතකොට ගත්තොත් එහෙම මේගොල්ලෝ බුදුහාමුදුරුවන්ගේ ඉතිහාසයට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා ලස්සන ජන කතාවක් තියෙනවා. ඒක තමයි ඔය බුදුහාමුදුරුවෝ බුදු වෙන්න ඉන්නකොට ඒ කියන ගත්තොත් එහෙම මේ විශේෂයෙන්ම ඔය බුදුහාමුදුරුවෝ බුදු වෙන්න ඉන්නකොට අවශ්‍ය බෝධිය ලංකාවෙන් ගෙන ගියා කියලා කතාවක් තියෙනවා. ඉතිහාස කතාවක්. ඒක ජනවිතියක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒකේ තියෙන්නේ ඔය පැරණි වෙළඳ නාග කෙනෙක් බෝපැලයක් ගෙනල්ලා ඒක ඉන්දියාවේ ඔය කියන ප්‍රදේශයේ පැල කළා කියලා. හරි. ඒ වගේම ඊට පස්සේ ඒක ගැන සඳහන් කරනවා මේ විශාකාගේ දාසියක් වෙන ඒත් නාග කුලයේම කෙනෙක් කියලා තමයි හඳුන්වන්නේ. ගාමිකා කියලා තමයි ਉਹ හඳුන්වන්නේ. ගාමිකා එක් පැලේට සාතු සායිප්පායන් කරලිවලා ඒ පැලේ බලා කියා ගත්තා කියලා. හරි. එතකොට අවුරුදු 20 ගාණක් විතර වෙනකොට ඒ බෝපැලය හොඳින් වැඩුණා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවන්ගේ බුද්ධත්වයට පත් වෙන්න අවශ්‍ය වෙනකොට ඒගොල්ලෝ කිව්වා කියලා කියනවා ලස්සන බෝපැලයක් තියෙනවා එතන හොඳා බුදු වෙන්න කියලා. ඒ කියන්නේ නාගයෝ දැනගෙන හිටියා කියලා කියනවා බුදු වීම කියන එක කලින් ඉඳලා. හැබැයි ගත්තොත් එහෙම දැන් බුදුහාමුදුරන්ගේ ඉතිහාසයත් පර්සියාවට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ පර්සියාවේ අගකොළවරේ ඉඳලා තියෙනවා ශක කියලා ගෝත්‍රයක්. ඒ ශකවරු තමයි ඉන්දියාව ප්‍රදේශයට ඇවිල්ලා ලංකාවටත් එන්නේ සමහර විට. ඔවුන් මෙහි ජනාවාස ගොඩනගාගෙන තියෙන. ඒගොල්ලෝ පස්සේ කාලයක ශාක්‍ය කියලා හඳුන්වලා තියෙනවා. ඉතින් ගත්තොත් එහෙම නාගයන්ගේ ඉතිහාසය මුල් කොටස මෙතනින් ඉවර කරනවා. දෙවෙනි කොටසෙන් ආයෙ බලාපොරොත්තු වෙන්න.